සිරස්තල කෙටියෙන් දෙසවන ඔබ ළඟමයි සැමදා දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ජනාධිපතිවරයාට කීයක් ලැබෙනවද ඇමතිවරයාට කීයක් ලැබෙනවද? අද නිර්ණායකය ජනතාවට කොච්චර ප්‍රතිලාභ ලැබෙනවද? ඒක තමයි අපේ නිර්ණායකය. නින්ද්‍රාශීලී වෙලා හිටපු බිය ගැන්විලා හිටපු සමාජයක් අවදි කරන්නත් එදා ඔබ විශාල කාර්යභාරයක් කරා. අපි අද බලය අත්පත් කරන් තිබෙනවා. දැන් මේ සමුළුව අපි පවත්වන්නේ නිවුස් සිරස්තල කෙටියෙන් දෙසවන ඔබ ළඟමයි සැමදා දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලබා සිටි සමගි ජන බලවේග පක්ෂයේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද උදෑසන ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුව මතදී යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්කරුවන් දෙදෙනෙකුගේ වෙඩි තැබීම හමුවේ සභාපතිවරයා බරපතල තුවාල ලැබුවා. නිවුස් සිරස්තල කෙටියෙන් දෙසවන ඔබ ළඟමයි සැමදා දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. වැලිගම ප්‍රාදේශ සභාවේ සභාපති කියන්නේ උඩින් පාත්තුවේ කෙනෙක් නෙවෙයි මහජන නියෝජිතයෙක්. මොකද්ද මේ ජාතික ආරක්ෂාවට වෙලා තියෙන්නේ? මොකද්ද ජාතික ආරක්ෂාවට වෙලා තියෙන්නේ? පොඩ ඉන්න. පොඩ්ඩක් ඉන්න කතා නෑතුමා. අපිට මේ දැන් ආරංචි වෙනවා. ඒ වැලිගම ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා ජීවිතක්ෂයට පත් වෙලයි කියලා. ඔබතුමාට තේරෙන්නේ අනේ මන්න. නිවුස් සිරස්තල කෙටියෙන් දෙසවන ඔබ ළඟමයි සැමදා දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. විසිදික රන් පවුමක් මිල රුපියල් 3,22,000ක් දක්වා පහළ ගොස් තිබේ. පසුගිය සිකුරාදා දිනයේදී එය දක්වුණේ රුපියල් 3,79,200ක් ලෙසය. මේ අතර සිකුරාදා දිනේදී රුපියල් 4,10,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද වන විට රුපියල් 3,50,000ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹහෙට්ටි වීදිය රත්රන් වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. නිවුස් සිරස්තල කෙටියෙන් දෙසවන ඔබ ළඟමයි සැමදා දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලබා සිටි සමගි ජන බලවේග පක්ෂයේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද උදෑසන ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුව මතදී යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්කරුවන් දෙදෙනෙකුගේ වෙඩි තැබීම හමුවේ සභාපතිවරයා බරපතල තුවාල ලැබුවා. නිවුස් සිරස්තල කෙටියෙන් දෙසවන ඔබ ළඟමයි සැමදා දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලබා සිටි සමගි ජන බලවේග පක්ෂයේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද උදෑසන ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුව මතදී යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්කරුවන් දෙදෙනෙකුගේ වෙඩි තැබීම හමුවේ සභාපතිවරයා බරපතල තුවාල ලැබුවා. වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලබා සිටි සමගි ජන බලවේග පක්ෂයේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද උදෑසන ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුව මතදී යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්කරුවන් දෙදෙනෙකුගේ වෙඩි තැබීම හමුවේ සභාපතිවරයා බරපතල තුවාල ලැබුවා. පසුව ප්‍රාදේශීය සභා නිලධාරීන් එක්ව සභාපතිවරයා මාතර මහරෝහලට ඇතුළත් කර කිරීමට පියවර ගැනුණා. සභාපතිවරයා හමුවට ලිපියක් අත්සන් කර ගැනීමට පැමිණි දෙදෙනෙකු ලෙස මෙම වෙඩික්කරුවන් ප්‍රාදේශීය සභාව තුළට පැමිණ ඇති බවයි අනාවරණය වෙනම කාමරයකදී ඇතුළේ සබ්ජෙක්ට් එකල විතරයි ඇහුනේ. ඊට පස්සේ සභාපතිතුමාට වැඩි තිබ්බා කියලා කෑ ගහගෙන නෙවෙයි එච්චර දන්නේ වෙන මොකුත් දැනගන්න ඕනේ නැහැ. ඉතින් මෙතන සිද්ධිය වෙලා ඉවරයි. ඊට පස්සේ මම වෙනම කාමරයක ඇතුළේ හිටියේ. අක්කිය දුමනේ වුණා. අක්කිය කෑ ගහගෙන වුණා. බයිසිකල් එක පැනලා ගියයි කියලා කිව්වොත් එච්චර තමයි මම දන්නේ. වෙනවා කිව්වා. 10 25 විතර තමයි දන්නේ.
බයිසිකල් එක නැගලා ගිය එක්කෙනෙක් තමයි ඇවිල්ලා තියෙන්නේ අතට. හෙල්මට් එක දාගෙන. සභාපතිතුමා නැති වෙලා. නිවුස් සිරස්තල කෙටියෙන් දෙසවන ඔබ ළඟමයි සැමදා. දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. වැලිගම ප්‍රාදේශ සභාවේ සභාපති කියන්නේ උඩින් පාත්තුවේ කෙනෙක් නෙවෙයි මහජන නියෝජිතයෙක්. මොකද්ද මේ ජාතික ආරක්ෂාවට වෙලා තියෙන්නේ? මොකද්ද ජාතික ආරක්ෂාවට වෙලා තියෙන්නේ? පොඩ්ඩක් ඉන්න කතා නැගතුමා. අපිට මේ දැන් ආරංචි වෙනවා ඒ වැලිගම ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා ජීවිතක්ෂයට පත් වෙලයි කියලා. ඔබතුමාට තේරෙන්නේ අනේ මන්දන. හරි. නැගතුමනි බරපතල තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා. මීට මොහොතකට පෙර වැලිගම ප්‍රාදේශ සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහත්මයාට සභාව තුල ඒ මහජන දිනය පවත්වන අවස්ථාවේ වෙඩි තියලා නෑ පොඩ්ඩක් කතා කරන්න ඉන්න දෙන්න. මේක බරපතල තත්ත්වයක්. ප්‍රාදේශ සභාවේ සභාපතිතුමා වැලිගම ප්‍රාදේශ සභාවේ සභාපතිතුමා එතුමාගේ රාජකාරිය ඉෂ්ට කරනකොට මහජන දිනය පවත්වනකොට ඇවිල්ලා වෙඩි තියලා. දැන් ඔබතුමාම දන්නවා දැන් එක වෙලාවක් කිව්වා ජනතා විමුක්ති පෙරමුණේ മന്ത്രിවරු දෙන්නේ කතුරුදහන් කරෙව්වයි කියලා. තව වෙලාවක කිව්වා නීතිඥවරයෙකුට වෙඩි තිබ්බයි කියලා. ඒ ඔක්කොම කරලා මේ මනුස්සනායකතුමා ඒ සම්බන්ධයෙන් පොලිසිය මෙරට රන්මිල පසුගිය සිකුරාදා දිනට සාපේක්ෂව රුපියල් 60,000කින් පහළ ගොස් ඇති අතර අද 22 දී පමණක් රන්මිල රුපියල් 20,000කින් පහළ ගොස් ඇත. ඒ අනුව අද 22 පෙරවරුවේ කොළඹ හෙට්ටි වීදිය රන් වෙළඳපොළෙහි කැරට් 22 රන් පවුමක් මිල රුපියල් 3,22,000ක් දක්වා පහළ ගොස් තිබේ. පසුගිය සිකුරාදා දිනයේදී එය දක්වුණේ රුපියල් 3,79,200ක් ලෙසය. මේ අතර සිකුරාදා දිනේදී රුපියල් 4,10,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද වන විට රුපියල් 3,50,000ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටි වීදිය රත්රන් වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. නිවුස් සිරස්තල කෙටියෙන් දෙසවන ඔබ ළඟමයි සැමදා. දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. නිවුස් සිරස්තල කෙටියෙන් දෙසවන ඔබ ළඟමයි සැමදා. දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. විශේෂයෙන්ම ලංකා ගුරු සේවා සංගමේ සමුළුව පැවැත්වන අවස්ථාවට සහභාගී වෙන්න ලැබීම ලොකු සතුටක්. හේතුව මීට පෙරත් අවස්ථා කීපයකදී මා මේ ලංකා ගුරු සේවා
සංගමේ සමුළුවට සහභාගී වෙලා තිබෙනවා. හැබැයි හැම අවස්ථාවකම අපේ අරමුණ බවට පත් උනේ අපි ගුරුවරු හැටියට මුහුණ දී තිබෙන ගැටලුත් ඒ වගේම රටක් හැටියට අපි මුහුණ දී තිබෙන ගැටලුත් තේරුම් අරගෙන ඒ පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය වෙන බලවේගයන් ගොඩනැගීම. මට මතකයි ජනාධිපති ඡන්දයට කලින් අපි මාලිගාවත්තේ පිට්ටනිය විශාල ගුරුවරියන්ගේ සහභාගීත්වය සමුළුවක් තියලා අපි තිර අධිෂ්ඨානයකට ආවා ගුරුවරියන් හැටියට මුහුණ දෙන ගැටලු වගේම මේ රට මුහුණ දී තිබෙන අභියෝගයන් ගොඩ ගැනීම සඳහා අලුත් දේශපාලන බලයක් අත්පත් කරගත යුතුයි කියලා. ඒ නිසා මීට පෙර හැම සමුළුවකම අපි අවධාරණය කරේ බලය අත්පත් කර ගැනීම සඳහා අපි පෙළ ගැහෙන්නේ කොහොමද? මම හිතන්නේ මීට අවුරුද්දකට කලින් අප ඒ කාර්යභාරය අවසන් කරලා තිබෙනවා. බලය අත්පත් කරගෙන. එහිදී අපේ ලාල් සහෝදරයා ප්‍රකාශ කළා වගේම එහි ප්‍රමුඛතම කාර්යභාරය අපේ රටේ ගුරුවරයන් විසින් සිදු කරා. විශාලතම කාර්යභාරය. ඒ වගේම නින්ද්‍රාශීලී වෙලා හිටපු පිය ගැන්විලා හිටපු සමාජයක් අවදි කරන්නත් එදා ඔබ විශාල කාර්යභාරයක් කරා. මම හිතනවා පැවති පාලනය බිඳවැටීමේ පළමු කුළුගෙඩි පහර එල්ල කරේ අපේ රටේ ගුරුවරියන්. ඒ නිසා විශාල මැදිහත් වීම, කැපකිරීම, වැඩ රාශියක ප්‍රතිඵලයක් හැටියට අපි අද බලය අත්පත් කරන් තිබෙනවා. දැන් මේ සමුළුව අපි පවත්වන්නේ ජනාධිපතිවරයාට කීයක් ලැබෙනවද, ඇමතිවරයාට කීයක් ලැබෙනවද? අද නිර්ණායකය ජනතාවට කොච්චර ප්‍රතිලාභ ලැබෙනවද? ඒක තමයි අපේ නිර්ණායකය. නිවුස් සිරස්තල කෙටියෙන් දෙසවන ඔබ ළඟමයි සැමදා. දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.